ශ්‍රී ලංකා පොලිසිය විසින් ළමයින්ට සිදුවන අපයෝජන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ළමා අපචාරයක් ළමා අපයෝජනයක් සිදු වූ අවස්ථාවකදී එය විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය වගකීමක් සහ යුතුයකමක් වෙනවා. කෙසේ වෙතත් එවැනි අපරාධ වැළැක්වීමට පියවර ගැනීම සමාජයේ වගකීමක් වෙනවා. එයට හේතුව විශේෂයෙන්ම කුඩා ගැහැණු දරුවන් තම ඥාතීන් අතින් අපයෝජනයට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබීමයි. පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයේදී අපයෝජනයට ලක් වූ 15 ඇවිරිදි දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඇය තම පියාගෙන් අපයෝජනයට ලක් වී තිබුණා. ඒ වගේම ඊට අදාළව සැකකරුවන් 41 දෙනෙක් පමණ මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම තවත් සිදුවීමක් පෙරේදා දිනේදී වාර්තා වී තිබෙනවා. නාවලපිටිය ප්‍රදේශයෙන් 13 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධව මාස කිහිපයක ඒ වගේම වර්ෂ කිහිපයක කාල පරිච්ඡේදයක් තුල මෙහිදී දැරියගේ පියා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙක් ඊට අමතරව තවත් කාන්තාවක් අත්අඩංගුවටගෙන ඊයේ දින නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම එම දැරිය අපයෝජනයට ලක් කිරීමට අදාළව තවත් පුද්ගලයන් 6 දෙනෙක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සොයා නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා. දැන් මෙහිදී විශේෂයෙන්ම මෙවැනි අපචාර අපයෝජන වලින් දරුවන් වළක්වා ගැනීමේ සමාජයේ කාර්යභාරයක් වෙනවා. ඒ වගේම පොලිසියේ කාර්යභාරයක් වෙනවා. නමුත් මෙවැනි අපරාධ විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය යුතුයකමක් සහ වගකීමක් වෙනවා. නමුත් අපිට අවශ්‍ය වන්නේ මෙවැනි අපරාධයක් අපයෝජනයක් සිදුවීමට පෙර ඒවා වළක්වා ගැනීමට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් විශේෂ වැඩපිළිවෙලක් යෙදීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ පිහිටා තිබෙනවා මූලස්ථානයේ කොළඹ ආමර වීදියේ. ඊට අමතරව සෑම පොලිස් කොට්ටාශයක් ආශ්‍රිතවම කොට්ටාශබද ළමා හා කාන්තා කාර්යාංශයක් පිහිටා තිබෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන 490ක් ආශ්‍රිතව ළමා හා කාන්තා කාර්යාංශ උප ඒකක පිහිටුවා තිබෙනවා. මේවා මගින් ග්‍රාමීය මට්ටමින් පාසල් මට්ටමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට අදහස් කරනවා. විශේෂයෙන්ම අපරාධයක් සිදු වී ඒ විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නවාට වඩා එවැනි අපයෝජනයක් සිදුවීම වළක්වා ගැනීමට පියවර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා සියලු පාර්ශවකරුවන්ගේ සහාය ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ ඒ වගේම අනිකුත් සමාජ ක්‍රියාකාරීන්ගේ සහායත් සමග මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය බලාපොරොත්තු වෙනවා.